හොඳයි ඔයක තිරෙන්නේ ෆොටෝෂොප් සිංහලෙන් පාඩම් මාලාවත් එක්ක අපි අද බලමු කළු සුදු ඡායාරූපයක් කොහොමද වර්ණ කරගන්නේ කියලා. ඒ කියන්නේ අපිට සමහර වෙලාවට හම්බ වෙනවා පරණ ඡායාරූප අපේ කළු සුදු ඒවා. අපිට පුළුවන් ෆොටෝෂොප් වලින් මේක වර්ණ කරගන්න. හොඳයි ඒකට අපි බලමු කොහොමද මේක ෆොටෝෂොප් වලින් කරගන්නේ කියන එක. ඒකට මුලින්ම අපිට වෙනවා ඡායාරූපයේ කොටස් වලට සිලෙක්ෂන් එකක් දාගන්න. ඒ සිලෙක්ෂන් එකක් දාගන්න ඔයාට කැමති ටූල් එකක් භාවිතා කරන්න පුළුවන්. ලෙසර් ටූල් වලින් කැමති එකක් එහෙම නැත්නම් ක්වික් සිලෙක්ෂන් ක්වික් මාක්ස් වලින් ඔයාට සිලෙක්ෂන් දාන ක්‍රම කීපයක්ම අපි කලින් පාඩම් වල කියලා දීලා තියෙනවා. මම මෙතනදී පාවිච්චි කරනවා ක්වික් සිලෙක්ෂන් ටූල් එක. මෙතන ක්ලික් කරලා මට අවශ්‍ය කොටස් මම සිලෙක්ෂන් දාගන්නවා. මුලින්ම මම මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකට සිලෙක්ෂන් එකක් දාගන්නවා. මේ විදිහට ඇදගෙන ගිහිල්ලා මට පුළුවන් ඕල්ට් එක අල්ලන් අනවශ්‍ය දැන් ආයේ හදාගන්න සිලෙක්ෂන් එක වැඩිපුර දෙපු දැන් කීබෝඩ් එකේ ඕල්ට් එකත් අල්ලගෙන වැඩිපුර සිලෙක්ෂන් දෙවුන තැන් ටික හදාගත්තා. හොඳයි දැන් මම යනවා රිෆයින් ඒජ් වලට. මෙතනින් පුළුවන් එහෙම නැත්නම් සිලෙක්ෂන් වල තියෙනවා රිෆයින් ඒජ්. කියලා තව ටිකක් මේ සිලෙක්ෂන් එක මෙතනින් නම් වැටලා නැහැ සිලෙක්ෂන් එක අපි එතනක් දාගමු ඕල් ටික අල්ලන්. හරි රිෆයින් ඒජ් වලට යන්න. ගිහිල්ලා රේඩියස් ටිකක් මම වැඩි කරගන්නවා. තව ස්මූත් එකත් ටිකක් වැඩි කරනවා සිලෙක්ෂන් එකේ. ඊට පස්සේ මම ඕකේ කරනවා. දැන් මම මෙතෙන්ට ගිහිල්ලා මෙතනින් ගන්නවා solid color. අපි බෑග්ග්‍රවුන්ඩ් එකේ අහසට දානවා නිල් පාට වගේ කලර් එකක්. දාලා මට පුළුවන් මෙන්න මෙතන ඕවලි දාගන්න. එතකොට නිල් පාට එනවා. සිලෙක්ෂන් එකේ හදාගන්න තැනක් තියෙනවා නම් මෙන්න මෙතන මාක්ස් එකක් ඇටියට වැටලා තියෙන පැත්ත ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙතන බ්‍රෂ් ටූල් එක අරගෙන මෙතන කළු සුදු තියෙන්න ඕනේ. මෙතන කළු තියෙනවා නම් පුළුවන් දාපු සිලෙක්ෂන් එක ටිකක් මකා ගන්න. white දැම්මොත් මෙතෙන්ට ආයෙත් ඒ අවශ්‍ය තැන ගන්න පුළුවන්. හරි දැන් අපි බෑග්ග්‍රවුන්ඩ් එකට සිලෙක්ෂන් එක දාලා තියෙන්නේ. ඕන්න ලොකු කරලා බලන්න මෙන්න මෙතන තියෙනවා පොඩ්ඩක් හදාගන්න වැඩිපුර ආසෙන් කොටසක් ඇවිල්ලා ඒ ටික හදාගත්ත. හරි දැන් අපි මේ ඇඳුමට දාගමු සිලෙක්ෂන් එකක්. මේ විදිහට අපි අවශ්‍ය තැන් ටික සිලෙක්ට් කරලා වැඩිපුර සිලෙක්ෂන් එක පුළුවන් ඕල්ට් කී එක ඔබලා අපිට අඩු කරගන්න. ඇඳුමට හොඳ සිලෙක්ෂන් එකක් දාගන්න මේ විදිහට. හොඳයි මේ වගේ තැනකින් පටන් අරගෙන සිලෙක්ෂන් එක දාගන්න. ඔයා ඉන්න ඕනේ ඡායාරූපේදී ඡායාරූපේ ක්ලික් කරලා ඉන්න ඕනේ සිලෙක්ෂන් එක දාද්දි මේ වගේ දැන් ක්ලික් වෙලා තියෙන උඩ ලේයර් එක. ඒකයි හරියට සිලෙක්ෂන් එක වැටුනේ නැත්තේ. මෙතන ක්ලික් කරලා ඡායාරූපයට එන්න. දැන් මේ විදිහට දාගන්න. සිලෙක්ෂන් ආයෙ අලුතෙන් දානකොට අනිවාර්යෙන් ඡායාරූපෙට ආයෙ ක්ලික් කරලා එන්න ඕනේ. මේ වගේ තැන් ටිකක් ලොකු කරන්න ඕල් ටික අල්ලලා අවශ්‍ය ගානට අඩු කරගන්න. අවශ්‍ය නම් ඔයාලට මෙතන තියෙනවා මෙතන ක්ලික් කරොත් එනවා ක්වික් මාක්ස් එක. ඒකෙනුත් අවශ්‍ය තැන් හදාගන්න පුළුවන්. දැන් මෙතන කළු සුදු තියෙන්නේ අපි ගන්නවා බ්‍රෂ් ටූල් එක. උඩට බ්ලැක් දාලා මේ සිලෙක්ට් වෙලා නැති තැන් ඕනනම් හදාගන්න පුළුවන් ඔයාලට. මේ විදිහට හදාගන්න. වැඩිපුර සිලෙක්ට් වෙලා තියෙන තැන් අතන උඩ බ්ලැක් වෙනුවට සුදු සිලෙක්ට් කරලා හදාගන්න පුළුවන්. ඊළඟට ක්වික් සිලෙක්ෂන් එක දාලා ඉවර වුණාට පස්සේ ආයෙත් ක්ලික් කරනවා. ඒකෙත් අපි ආයෙ සිලෙක්ට් වලට ගිහිල්ලා යනවා රිෆයින් ඒජ්. රේඩියස් ටිකක් වැඩි කරමු. ස්මූත් එකක් ටිකක් වැඩි කරමු.
ඕකේ කරමු. තව අපිට මේ ඇඳුමේ පාටම දාගන්න පුළුවන් මේ තොප්පියටත්. ක්වික් සිලෙක්ෂන් එකකින් ඕනනම් ඒකත් හදාගන්න. හිමීට හරියට සිලෙක්ෂන් එක දාගන්නවා නම් ෆොටෝ එක හරියටම ඔයාලට වර්ණ කරගන්න පුළුවන්. හරි දැන් අපි ආයෙත් යනවා මෙතනින් solid color. අපි දාගමු එකට මේ වගේ වර්ණයක් ඔයාලට කැමති විදිහට බලලා ගැලපෙන විදිහට වර්ණය දාගන්න. දාලා මෙතනින් අපි දෙනවා ආයෙත් කලින් වගේම ඕවලි දෙනවා. වර්ණය වෙනස් කරගන්න ඕන නම් ඒක උඩ ඩබල් ක්ලික් කරලා ඔයාලට කැමති විදිහට වර්ණ ගන්න. ඊළඟට අපි දාගන්නවා මූණටත් එක්ක බෙල්ලට සිලෙක්ෂන් එකක්. ඡායාරූපෙ ක්ලික් කරන්න. මූණට විතරක් මේ විදිහට දාගන්න සිලෙක්ෂන් එක. ඕනනම් ක්වික් මාක්ස් ටූල් එකෙනුත් බලන්න හදාගන්න දැන් තියනවාද කියලා මෙතන ක්ලික් කරලා. ඕනනම් එතනත් හදාගන්න පුළුවන්. ආයෙත් යන්න රිෆයින් එජ් වලට රෙඩියස් ටිකක් මම වැඩි කරනවා. දැන් යනවා ආයෙ solid color වලට. මොනට අපි මේ වගේ color එකක් දීලා ඒක දෙනවා ඕවලි දෙනවා. මේක ඩබල් ක්ලික් කරලා මොනට ගැලපෙන පාටක් දාගන්න. මේ විදිහට දාගන්නවා. ඊළඟට මම කොණ්ඩේට දානවා සිලෙක්ෂන් එකක්. ඡායාරූපය ක්ලික් කරලා රිෆයින් එජ් යන්න this ටිකක්. කොණ්ඩේ වගේ දැන් මේ ටූල් එකෙනුත් ඔයාලට හදාගන්න පුළුවන් ඇඳලා. ස්මූත් ටිකකුත් වැඩි කරලා ඕකේ කරනවා. පොඩ්ඩක් සිලෙක්ෂන් එක එළියට පැනලා තියෙනවා. ක්වික් මාක්ස් එකෙන් ඒ ටික හදාගෙන ආයෙත් solid color යන්න. අලු පාට වගේ දෙමු කොණ්ඩෙට. දීලා මෙතනින් ඕවලි දෙන්න. අවශ්‍ය නම් ආයේ ඒක ලේයර් එක උඩ ක්ලික් කරලා කලර් අඩු වැඩි කරගන්න පුළුවන් අවශ්‍ය ගන්නට. ඒකත් ඕකේ කරන්න. ඊළඟට අපි බලමු ඇස් හදාගන්න හැටි. මූණ තියෙන ලේයර් එක තියෙනවා. ඊට උඩට අපි ගමු ලේයර් එකක්. අපි සිලෙක්ෂන් එකක් දාන්න නැතුව මේ ඇස් හදාගන්න. solid color ගිහිල්ලා මේ වගේ නිල් color එකක් දෙනවා. දීලා මේක layer marks එකට අපි
කන්ට්‍රෝල් එකයි i එකයි ක්ලික් කරන්න. ඊට පස්සේ පුළුවන් කන්ට්‍රෝල් i ක්ලික් කරන්න. ඒතර ලේ මාක්ස් එක මේ වගේ කළු වෙනවා. ඊට පස්සේ මේක උඩ සුදු තියෙන්න තියලා බ්‍රෂ් ටූල් එක අරගෙන ඇහි බෝලේ වටේට ඔයා පාට කරන්න. S2 මේ විදිහට ඒකත් ඔයා දෙනවා ඕවලි. එතකොට ඔයාට දැන් පුළුවන් ඒකේ කලර් හදාගන්න. මේ වගේ ලොකුම නිල් පාටක් දෙන්න එපා. ගැලපෙන විදිහට බලලා ඒකේ කලර් දෙන්න. ඒ වගේම ඔයාට පුළුවන් මේකම ලේ මාක්ස් එක ක්ලික් කරලා ඔයාට පුළුවන් දැන් මේ ගානට ඇවිල්ලා තියෙන්නේ මේ වගේ කලර් වැටලා නැති තැන් අපිට මෙතන ලේයර් හොයාගෙන අපිට පුළුවන් ඒක හදාගන්න. දැන් මෙන්න මේ ලේයර් එක උඩ තමයි අවශ්‍ය නම් ඔයාලට මේ වගේ හොයාගන්න අපහසු නම් මූණට පේස් ඒ වගේ ඇස් වලට අයි විදිහට ලේයර් වලට නම් දීලා තියන්නත් පුළුවන්. දැන් මෙතනින් නම් හොයාගන්න පුළුවන්. මේ තියෙන මූණ තිබුණ ලේයර් එක. ඒකේ මාක්ස් එක ක්ලික් කරලා මෙතන white උඩට දැම්මොත් කලර් වැටලා නැති තියෙන තැන් brush tool එකෙන් හදාගන්න පුළුවන්. මේ විදිහට මෙතනක් තියෙනවා පොඩි තැනක්. එතන අපි quick marks එකෙන්ම ඕනනම් දාගමු අපි selection එකක්. එතෙන්ට solid color දීලා ඔයාලට කැමති පාටක් එතෙන්ටත් දෙන්න. ඕවරි. කැමති විදිහට ඒ දාපු පාට මකා ගන්න පුළුවන් ලේ මාක්ස් එකෙන් දාගන්න පුළුවන්. මේ විදිහට තමයි black and white ෆොටෝ එකක් අපි කලර් කරගන්නේ. ඔයාලට අවශ්‍ය නම් මේ ඇඳුම් වල තියෙන බැජ් උනත් අර විදිහටම සිලෙක්ෂන් එකක් දාලා කලර් කරගන්න පුළුවන්. ඔයාලට මේක කරලා බලන්න ඉන්ටර්නෙට් එකකින් ගන්න ඕනි black and white හොඳ ෆොටෝ එකක් ගන්න resolution වැඩි. එතකොට ඔයාලට ලේසියෙන් සිලෙක්ෂන් එකක් දාගන්න පුළුවන්. අරගෙන මේ විදිහට හදලා බලන්න. ඒ වගේම මෙන්න මේ වගේ පැචුත් ඔයාලට මේ ඡායාරූපයක කලින් අයින් කරනවා නම් අන්තිමට හොඳ නිමාවක් එනවා. හොඳයි අපි ඉදිරි පාඩම් එක්කත් එකතු වෙන්න වීඩියෝ එකට යටින් තියෙන subscribe බටන් එකත් ක්ලික් කරන්න. ඒ වගේම මේ සම්බන්ධයෙන් තියෙන අදහසත් පහලින් කමෙන්ට් කරන්න.